අපි බලමු මේ හරක් දෙක ටික අද මොකද කරන්නේ කියලා. මට කුඹුරක් මේ අඩුවට තිබුණේ. ගෙදරදීම කුඹුරක් හදා ගන්න හැටි. ගෙදරදීම කුඹුරක් හදා ගන්න හැටි නේ. හා මොකද ඒ කරේ ඩැනි? ඩැනි. ඩැනිකා මොකද මේ කරේ? ගෙදරදීම කුඹුරක් හැදුවා නේ. මට ඩැනි ඩැනි මොනවද පුතේ කරේ? හරි ලස්සනයි ඩැනි. ලස්සනයි. ඒවා මොනවද කරේ උදේම? කුඹුරක් හැරුවද? ෂෝක් අනේ. ඩැනි ලස්සනයි. කුඹුරක් හැදුවේ? කුඹුරක් හැරුවා නේ. ඩැනි කුඹුරක් හරවනේ. දැන් සීසාන්න තියෙන්නේ. මොනවද වීහින්න? මේ වීහින්න කාට හරි අපි එක එන්න කියමුනේ. දැන් මේ අනේ ෂෝක් කරක් ටික. අර ෂෝක් කරක් පැටව ටික. අනේ අම්මේ හරි උරතල්ලානේ. එල්සා ෂෝක් අනේ. මේ ඊරියකුත් එනවා. ඊරි. අනේ ෂෝක් කරක් ටික කුඹුරක් කාන්න පුළුවන්. I think හොඳයි. දැන් අපිට මේ පහුගිය දවස්වල මට කුඹුරක්නේ අඩුවට තිබුණේ. දැන් හිටිය අපි මේ ගෙදරදීම හදාගත්තු කුඹුරක් මේ. දැන් වී හාන්න විතරයි තියෙන්නේ. හරක් ටික හිටියා. දැන් කුඹුරක් අඩුකම තිබුණා. කුඹුරකුත් ඇදුවා. තවත් හරකියක්. ෂෝක් ඩැනි. ටෝපිව ආර මිනිස්සයා දැක්කොත් මාවත් ගෙදරින් එළවනවා. දැන් ඔහොමද ගෙට ගන්නෙ මං ඔය? ඔහොමද මං ගෙට ගන්න යන්නේ දැන් ඩැනීම. කරුණාකරලා අතපය හොදගෙන ගෙට එන නැත්තම් එළියෙන් හිටා. ඩැනි මේ කුඹුර හරි පුතේ දැන් කුවි සාමු අපි. ඩැනිකෝ ඩැනි මූණ පොඩ පෙන්නන්න. අනේ සෝක් මූණ පොඩ්ඩ. තනකොළත් කනවා හැබැයි මං කිව්වේ හරක් කියලා. අනේ කළු හරක්කයි.